මම මේ කතා කරන්නේ විජේවීරගේ කාලේ තිබුණු ඉන්දියන් විරෝධයවත් ඒ කාලේ JVP පන්ති පහේ තිබුණු ඉන්දියන් ව්‍යප්තවාදයේවත් මයිසූර් පරිප්පු ඇටේ ඉඳලා බොම්බයි ලුණු ගෙඩිය ළඟට එනකන් තිබුණු ජවිපේ අතීත ඉන්දියන් විරෝධය නෙවෙයි. මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පහුගිය ජනාධිපතිවරණ වේදිකාවෙත් ඉන්දියාව සම්බන්ධයෙන් කතා කළේ හාත්පසින් මීට වඩා වෙනස් ප්‍රතිපත්තිමය අදහස්. දැන් මේ අත්සන් කරන සියලු ගිවිසුම් සම්බන්ධ ඔවුන්ට තිබුණේ බරපතල විරෝධයක්. ලංකාවේ විදුලි බල සම්ප්‍රේක්ෂණ පද්ධතිය ඉන්දියන් නැෂනල් ග්‍රිඩ් එකට සම්බන්ධ කිරීමට විරුද්ධව ඒ යෝජනාවට විරුද්ධව උසාවි ගියා මේ NPP ආණ්ඩුවේ සමාජිකයෝ. අද උසාවි ගිය කෙනා තමයි මේ ආණ්ඩුවේ විදුලි බල ඇමති. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සහ තෙල් නල පද්ධතිය සම්බන්ධයෙන් ඔය අශෝක රන්වලලා තමයි මේ ඊයේ පෙරේද මේ විරෝධය මේ මහපාරේ ක්‍රියාත්මක කළේ. ඩිජිටල් කරන ව්‍යාපෘතිය පිළිබඳ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා NPP නායකයා විදියට මයික් පැලෙනකන් කෑ ගැහුවා. අද උන් ඊටාම වෙනස් තැනකට ඇවිල්ලා ඉන්නවා. මේ වෙනස අපිට හිතා ගන්න බැරි තරම් දේශපාලන පරස්පරතාවයක් විදිහට තමයි අපිට පේන්නේ. මම ඊටාම නිර්වොල් ඔබට කියනවා අපි මේ කතා කරන්නේ ජවිපේ අතීත ඉන්දියන් විරෝධය නෙවෙයි. මේ නූතන NPP ඉන්දියන් විරෝධයයි NPP ආණ්ඩුවයි අතර තියෙන පරස්පරය. නැත්නම් මේ අතීතයක් ගැන කතා කිරීම සම්බන්ධ ඔවුන්ට විවේචනයක් තියෙන නිසායි මම ඒක කිව්වේ. මම අහගෙන හිටියා 54 වන අප්‍රේල් විරු සමරුව වෙලාවේ ටිල්ලින් සිල්ලා මහලේකම්වරයා ජවිපේ මහලේකම්වරයා මේ ආණ්ඩුවේ නිල නොවන අයිතිකාරයා හරි ලස්සන කවියක් කියනවා බොහොම හැඟුම්බර විදියට. මම හිතන්නේ මේ කවිය උසස් පෙළ සිංහල විෂය නිර්දේශයට එකතු කරන්න ඕන මේ රටේ අනාගත නූතන පරම්පරාවට මේක ඇතුලේ හොඳ සාහිත්‍ය විචාරයක් තියෙනවා කරගන්න. ටිල්වින්ගේ කවිය කියනවා ගමන යන මග තිබේ හෙලිවි අදිරදේ මර ගී ගෑද්දී. ටිල්වින්ගෙන් අපිට අහන්න වෙන්නේ මොකක්ද මේ යන ගමන? මොකක්ද මේ ගමන? කවුද අධිරාජ්‍යවාදයේ විදියට ඔබ මේ වෙලාවේ කා සම්බන්ධවද මේ කියන්නේ? ඔබ විසින් එකට එකතු වෙලා දැන් වැඩ කරමින් ඉන්න IMF එක සම්බන්ධවද? නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධවද? මොකක්ද මේ විවේචනය? මේක අපිට විග්‍රහ කරගන්න උවමනයි. ඊට පස්සේ කවිය කියනවා සටන මොටකොට නවත්වන්නට ඇතැම් අය මග අහුරවද්දී. මොකක්ද ටිල්වින් ඔයාගේ අලුත් සටන කියලා අපි දැනගන්න උවමනයි. දැන් අපි ජනතා විමුක්ති පෙරමුණට 71 89 94 අලුත් දේශපාලන ව්‍යාපාරයක් විදිහට එළියට එන වෙලාවේ ඔබට තිබුණු සටන අපි දන්නවසා අපි තේරුම් අරගෙන හිටියේ. හැබැයි අපිට තේරෙන්නේ නැහැ ටිල්වින් දැන් කියන මේ සටන මොකක්ද කියලා. ඒ නිසා මේ සටන මොකක්ද? ඒ සටන මොට කරන්න එන අය කවුද? ඔබ මේ විරුද්ධව කතා කරන්නේ ඔබේ ආණ්ඩුවේ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධවද? නැත්නම් අපිට පේන්නේ නැහැ ඔබේ සටන මොට කරන්න ඔබ එදා ගෙන ගිය විප්ලවයේ මොට කරන්න එළියෙන් කවුරුත් ඇවිත් තියෙන බවක් අපිට පේන්නේ නැහැ. ගැයෙන නිවහල් ගීතිකාවෙන් සහස් දන කළ පිබිදෙද්දී මේ ආණ්ඩුවේ නිවහල් ගීතිකාව අපිට පේනවා ඔවුන් යන පාර නව ලිබරල් වාදයේ එහා කොන වැළඳගෙන ආණ්ඩු කරන කණ්ඩායම. ඊටාම ලස්සන තැන මේ කවියේ බුරන බල්ලන් ඔහෙ බුරද්දෙන් සොයුර අපි යමු පෙරට ඇද්දී. මට හිතෙන්නෙම ටිල්ලින් මේ කියන්නේ මේ බනින්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුවට සහ ඒ කැබිනට් මණ්ඩලයට වෙන්න ඕන. නැත්නම් මේ බුරන බල්ලෝ විදියට ඔබ අඳුනගන්නේ කවුද කියලා අපිට පැහැදිලි කරගන්න වෙනවා. මිත්‍රෝර්ණි මේ ආණ්ඩුව මේ වැඩ කරන විදිහ ඇතුලේ තියෙන බරපතලම ගැටලුව තමයි ඕනෑම රටක ආණ්ඩුවක් කිසියම් දේශපාලන ව්‍යාපාරයක් මත පදනම්ව ඉස්සරහට යන්නේ නිශ්චිත දේශපාලන මතවාදයක් උඩ ඉඳගෙන. ආණ්ඩුවකට තමන්ගේ රටේ වර්තමානය සහ අනාගතයට අදාළ ප්‍රතිපත්ති මේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් කිසියම් දෘෂ්ටිවාදයක් උමනා කරනවා. අද මේ ආණ්ඩුවට අහිමි වෙලා තියෙන්නේ අන්නේ අයිඩියොලොජි එක. මෙන්නේ මතවාදය. මතවාදයක් නැතුව තමයි යන්නේ. අපි දන්නවා අපි එකඟ නැතත්
77 ජේ.ආර්. ජයවර්ධනටත් මතවාදයක් තිබ්බා. ඒක හරිද වැරදිද සාර්ථකද අසාර්ථකද කියන්නේ වෙන කතාවක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රට මේ පොළව සම්බන්ධ මතවාදයක් තිබ්බා. ඒ නිසා තමයි ත්‍රස්තවාදයෙන් ගැලවිලා නිදහස් වෙලා අපි අලුත් ගමනක් රටක් විදියට යන්න පටන් ගත්තේ. මොකක්ද මේ ආණ්ඩුවට රාජ්‍ය ආණ්ඩුකරණය සම්බන්ධව තියෙන මතවාදය? කිසිදු මතවාදයක් නැතිව දිනපතා ඉදිරිපත් වෙන විවිධ මාතෘකා එක්ක දේශපාලනේ එහා මෙහා පාවෙමින් ඉන්න බවක් තමයි අපිට මේ ආණ්ඩුව සම්බන්ධයෙන් දකින්න ලැබෙන්නේ.